ඔව් ගියා අම්මෝ බය හිතෙනවා ඒකට යද්දි. Hi guys කුණු ගොඩකින් පට්ට පොට් එකක් හොයාගෙන යන්නේ අපි බලමු. හොල්ම එක්ස්පෙරිමන්ට් එකක් කරන්න සුපිරි තැනක් තියෙනවා කිව්වා. ඇත්තටම හොල්ම ඉන්නවන්නේ? හොල්මන් නැත්නම් අපිට වැඩක් නැහැ ඉතින්. කතේ තමයි යන්නේ. හොල්ම ඉන්නවා අපි බලමු. මේ මොකක්ද අක්කේ ගෙනියන් අර දූෂණය කරපුසි කේස් යන්නේ. නියමයි ඔය. ඉතින් මෙතනට අපි රෑ එන්න කලින් පොඩි වීඩියෝ එකක් ගන්න. මෙතනත් මේකේ මැරිලා තියෙනවා. මෙතන? අර මේ. එහෙනම් මේකේ ඉතින් වතුරනේ. නෑ යා මේ පැනලා මැරිලා. ඔයා වීඩියෝ එකට වැටුණාට අවුලක් නැද්ද? ඔයාලට කේස් එකක් දැයි දන්නේ ඊට පස්සේ අයිතිකාරය. මේ අක්කත් එක තමයි මේ වීඩියෝ එකට යන්නේ. එයා දැන් එන්නේ තැන පෙන්නන්න. එයා දවල්ට එනවා රැට එන්නේ නැහැ. රැට එන්නේ හැල්ලුනේ නේ කවුද? පිටින් බලන්න. යකා ගහයිද දන්නේ අපිටනේ. මේ මේක ඇතුලේ දාලා ඇඳුම් දාලා තිබ්බි. මේකද? ඔය ටොයිලට් එකක් හදලා. ඔකට නම් මට යන්න එදා බයි මම කලින් ආවදාස් ඇවිල්ලා බැලුවා. ඒ වගේ ධෛර්යවන්තකමටම ඇත්තටම දැන් සමහරක් අය එන්නෙත් නෑ පෙන්නන්නෙත් නෑ බයයිනේ. එයාටත් හොල්මන් බලන්න ඕනලු. බලපුවම තේරෙන්නේ. දැන් ඉන්නේ මේකේ තියෙනවා කියලා කියන්නේ මේක අතහැරලා දාලා එන්නේ නැහැලු කවුරුත්. ඒ අක්කට යකා දැයි දන්නේ ඊට පස්සේ. වහලානේ. අමුතු සද්ද බද්දත් එනවා. දැන් දොරවල් ඇරලා සද්දයක් ආවා මට. ඔය ඇරියද නෑනේ? ලොක් කරලා. මම බැල මොකක්ද ආපු සද්දේ කියලා. හා? ආව නෙමෙයි මේක මරුවානේ මේකේ හොල්මන් ඇති තමා. ඈ මේකේ රවල්ට අවශ්‍යදී එන්න බෑනේ. ඉන්නවනේ. ඒ කියන්නේ අක්කේ මොකක්ද අක්කේ කතාව? ගෑන් ළමෙක් දූෂණය කරන්නේ මේකේ ඔකයි බෝඩිමනේ. ඔව්. ඊකටම බෝඩින් නේ තිබ්බේ. ඔව්. ඒ බෝඩිමේ මේ ගෑන් ළමෙක් ගෙනල්ලා මේකේ දූෂණය කරලා ඇතුලේ මේ එල්ලලා තිබ්බේ. එහෙමද? මරලා එල්ලලා. නම ගම හොයාගත්තා නම් හරි කතා කරන්න පුළුවන් අපිට එතකොට එන්න කියලා. අපි මෙහෙන් දාලා යන්. ඔව්. ඇතුළට යන්න පුළුවන් නම් ගිය හැකි. ඔයාලට පොල් වත්තක් ලොකු කැලෑවක් අතහැරලා දාලා තියෙන්නේ. මේකට එන්න බෑ කියලා කියන්නේ හොල්මන් ඉන්නවා. රැයට තමයි ඉන්නේ. ඇතුලේ බලන්න නෑ මම එක දවසක් ගියානේ බැලුවා. බලද්දි නිකන් ඇතුලේ මේක ආවා. ගඳක් නෙමෙයි ඇතුලේ සද්දයක් ආවා. මාවත් එකන් ආයා පොඩි
ඉතින් අපි මෙතනටත් එමු. ඒ කියන්නේ මේ වීඩියෝ එක කපන්නේ කොටන්නේ නැතුවම දාන්නේ. මේ මෙතනටත් එමු. තව වීඩියෝස් දෙකක් තුනක් තියෙනවා කරන්න. ඒ ටික කරලා මේකට එමු. මේකේ මේ ඇරලා නෑ. දැක්කද ඉබ්බ මලකඩ කාලා. මේකේ ස්ටෝරිය හොයා ගන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද හරියටම වෙලා තියෙන්නේ කියලා නිකන් ඔයා නිකන් කියන්නේ නෑනේ. මොනවාද මේකේ ස්ටෝරිය අපි හොයා ගන්න ඕන. හොයාගේ ඔව් කොහොමද මේවල නැත්තම් තමයි පුදුම. මොකද අර එහා පැත්තේ ඇල ඕවලම කීයක් මැරිලා ඇතිද? මන්න අහලා තියෙනවා මේ හරි. ඒ කියන්නේ මම මේ දන්න තැනක් මොනවාද මෙහි අර ඒ කාලේ අර 88 89 ඒවලදී ඕවලට තමයිලු මිනි ගෙනල්ලා දාන්නේ ඔය ඇලවල් වලට. ඔව් ඒව මං අහලා තියෙනවා. මොනවාද අර අපිට ඔප්පු කරන්න සාක්ෂි නෑ කියන දේවල් තමයි. ඉතින් අපි මෙතන ස්ටෝරි හොයාගමු මොකද්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔව් ඔව් ඒ කියන්නේ මන්ට පේන්නේ මේක සෑහෙන්න කාලයක් අතහැරලා දාලානේ. මාතා පොඩ්ඩෙන් බලේ. ඔව් බලක්. මෙහෙම බලද්දි කොහොම බලද්දි පෙවුනනම් එහෙම භූතය එක්ක නියමයි. ගිහිල්ලා ඉබ්බව පෙන්නන්නම්. ඒ කියන්නේ එතකොට ඔයාලට තේරෙනවා මේකට කවුරුත් එන්නේ නැහැ කියලා. ඔව් මෙහෙට එන්න වැහෙන්නේ කතා කියන්න බලන්න. මෙහෙට රෑද මේ දවල් අපි දැක්ක කවුරු හරි යනවා. කොහෙද? දන්නේ කවුරුද? ඔයා ගන්නත් නැහැ. දිව්වද? දිව්වේ නැහැ මේ බැලුවා ගිහිල්ලා මේ ගිහින් අහද්දි කවුරුත් නැහැ. එයාලා ඇවිල්ලා තියෙන මේ බෝඩිම කට්ටිය. එනවනේ මෙහෙට අර ටික කරා. එයාලා ඇවිල්ලා තියෙනවා. ඒ දැන් පස්සේ පොඩ්ඩක් බය. නෑ නිකන්. එතන හැබැයි කනත්තක් තියෙනවා. මට කනත්තකුත් තියෙනවා. ලියන් කනත්තට. තාගින් එහා පැත්තේනේ. මේ ඉබ්බ මලකඩ කාලා තියෙන්නේ. ඒ කියන්නේ කාලෙකින් ඇවිල්ලා නෑ. මේකට යන්න බෑ. මේ උණ ගස්වල සද්දෙත් එක්ක බය හිතෙනවා. දවල්ට මෙහෙම නම් රැට ඔය හුළඟ තිබ්බොත් එහෙම කොර වෙනවා. හරි guys මේ මෙතන අපි වීඩියෝ එකක් කරමු. මේ කනත්ත දින්නේ. අපි බලමු කනත්තටත් අපි යමු. ඉතින් මේ තැන අපි බලන්න ආවේ. දැන් වීඩියෝස් දෙක තුනක් තියෙනවා කරන්න. ඔයගොල්ලෝ අපිව subscribe පාරක් දාලා මේ channel එකේ reach එකත් පොඩ්ඩක් බහලා තියෙන්නේ. share පාරක් දාලා අප් කරලා ගමු. එතකොට අපිට ගේමක් ගහගත්ත හැකි. මේ මෙතනින් වීඩියෝ ගින් කරනවා. මේකේ හොල්මන් තියනවාද මේකට කිසිම සවුන්ඩ් ඉෆෙක්ට් එකක් අපි දාන්නේ නැහැ. ඒ කියන්නේ චූටි තැන් අපි චෙක් කරනවා. නිකන් සද්ද බද්ද නැති තැන් වලට අපි මොකක් හරි නිකන් ලස්සන වෙන සවුන්ඩ් එකක් දාමු. ඒ අරෙන්න මේ ඔයගොල්ලෝ පොඩ්ඩක් අවධානයෙන් බලන්න මේකේ මොන හරි තියනවාද කියලා. මොකද මේ අක්කා විතරක් නෙමෙයි මෙතන කිව්වේ මේ ස්ටෝරිය මේ වගේ තියනවා කියලා. මේ අක්කත් එක්ක තමයි ආවේ. ඉතින් එයා ඉන්නේ එහා පැත්තේ නැවතිලා. එයා ටිකක් දන්න නිසා තමයි ආව එක්කන් ආවේ. මොකද මෙයා බය නැහැ. මෙයා අපි වගේ සුපිරි ඩයල් නැත්තම් බය නැහැ. කෙල්ලෙක් වුණා මේ ගානටවත් ඉන්න ඕන. බලන්න දැන් මම තනියෙන් ඉන්නේ මෙතන. එයාත් තනියෙන් ඉන්නේ. එයාට මාව විශ්වාසයි. ඒ වගේම මොනවාද බය නැහැ. එන්න එක තමයි වෙන්න ඕනේ. කෙල්ලෙක් වුණා මේ මොරාල් එක තියාගන්න ඕනම දෙයකට ඔට්ටුයි කියලා. අපි යන වීඩියෝ එක ඉන් කරමු. මේ ඔයාලට පේනවා ඇතිනේ. ඊට එහා තියෙන සුපිරි ඝන කැලෑවක් තියෙන්නේ උණගස් එහා පැත්තේ ඇල. කරනවරු හැබැයි මම මෙතන මොකද්ද තියෙන්නේ කියලා ඇත්තටම අපි හොයමු. ඒ කියන්නේ හොයලා වීඩියෝ එකක් කරමු.
තව වීඩියෝ එකක් දවල්ට එහෙම උත් කරමු. ඊට පස්සේ රෑ සුපිරි එක්ස්පෙරිමන්ට් එකක් කරමු. මොකද තියෙන වීඩියෝස් ටික ඉවර කරන්න ඕන.